සියලු දෙනාට සුබ දවසක්. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය ධාරා විද්‍යුතය කියන පාඩමේ ප්‍රතිරෝධක පද්ධති කියන ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. මේ ප්‍රතිරෝධක පද්ධති ගැන කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ ප්‍රතිරෝධකයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිරෝධකයක් කියන්නේ පරිපථයක ගලන ධාරාව අවශ්‍ය පරිදි පාලනය කරන්න යොදා ගන්නා උපාංග. අපට පරිපථයක ගලන ධාරාව අවශ්‍ය පරිදි පාලනය කරන්න එක ප්‍රතිරෝධකයක් යොදා ගන්න බැරි වෙන අවස්ථාවක අපි ප්‍රතිරෝධක කීපයක් යොදා ගන්නවා. අපි ඒකට කියනවා ප්‍රතිරෝධක පද්ධතියක් කියලා. ප්‍රතිරෝධකයක පරිපථ සංකේතය මෙන්න මේක. ප්‍රතිරෝධයක පරිපථ සංකේතය මේක. අපි සාමාන්‍යයෙන් ප්‍රතිරෝධය දක්වන්නේ කැපිටල් R වලින්. ප්‍රතිරෝධය මයින සම්මත ඒකකය තමයි ඕම් කියලා කියන්නේ. මේ ප්‍රතිරෝධක අපට පරිපථයකට යොදා ගන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගත ආකාරය. අනික තමයි සමාන්තරගත ආකාරය. අපි දැන් බලමු මොකද්ද මේ ශ්‍රේණිගත පරිපථ ප්‍රතිරෝධක සැකසුමක් කියන්නේ සහ සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුමක් කියන්නේ මොකක්ද කියන එක දැන් බලමු. මේ ප්‍රතිරෝධක සැකසුම් වල තියෙන පළවෙනි ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න පුළුවන් ආකාරය තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක් කියලා කියන්නේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක් කියලා කියන්නේ මේ පරිපථයේ සෑම ප්‍රතිරෝධකයක් කරාම මුළු ධාරාව ගලා යන පරිදි අපි සම්බන්ධ කිරීමට අපි කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක් කියලා. හරි. අපි මෙන්න මේ සැකසුම බලමු. මෙන්න මේ සැකසුමේ මේ R1, R2, R3 කියන ප්‍රතිරෝධක තුන සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගතව. ඒ කියන්නේ මේ පරිපථයේ හරහා ගලන ධාරාව I R1, R2, R3 කියන ප්‍රතිරෝධ තුන හරහාම ගමන් කරනවා. අපි මෙන්න මේ ප්‍රතිරෝධක තුන මගින් ලැබෙන මුළු ප්‍රතිරෝධය අපිට ඒකට කියනවා සමක ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක තුන වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයක් තියෙනවා නම් ඒකේ ප්‍රතිරෝධයට අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. අපි හිතමු එයාගේ ප්‍රතිරෝධය කැපිටල් R කියලා. එහෙනම් ඒ සමක ප්‍රතිරෝධය තුලිනුත් මේ කැපිටල් I කියන ධාරාව ගමන් කරනවා. මෙයාගේ දෙපස විභවාන්තරය වීම තමයි. අපි මේ කැපිටල් R1 කියන ප්‍රතිරෝධකයේ දෙපස විභව අන්තරය සඳහා සමීකරණයක් ලියාගමු. කැපිටල් I R1 කැපිටල් R2 දෙපස විභවාන්තරය සඳහා සමීකරණයක් ලියාගමු. අපට ලියන්න පුළුවන් කැපිටල් I R2 කියලා. කැපිටල් R3 දෙපස විභවාන්තරය සඳහා සමීකරණයක් අපට ලියා ගන්න පුළුවන් කැපිටල් I R3. දැන් මේ R1, R2, R3 කියන ප්‍රතිරෝධක තුන වෙනුවට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධය හරහා ගමන් කරන්නේ කැපිටල් I කියන ධාරාවම තමයි. එහෙනම් මෙන්න මේ කැපිටල් R කියන එකනා දෙපස විභව අන්තරය සඳහා සමීකරණයක් ලියා ගන්න පුළුවන් I R කියන. මේ සමීකරණය මම ලියුවේ ඕම්ගේ නියමය වන V සමානයි IR කියන සමීකරණය ආශ්‍රිතව. V කියලා කියන්නේ මේකේ විභව අන්තරය, I කියලා කියන්නේ ගලන ධාරාව, R කියලා කියන්නේ ප්‍රතිරෝධකය. අපි දන්නවා මෙයාගේ විභව අන්තරය මේ V1යි, V2යි, V3යි එකතුවට සමානයි. එහෙනම් අපට ලියන්න පුළුවන් මෙහෙම. කැපිටල් V සමානයි V1 එකතු කිරීම V2 එකතු කිරීම V3. කැපිටල් V කියලා කියන්නේ මේ හතරවෙනි සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් IR සමානයි කැපිටල් V1 කියලා කියන්නේ IR1 එකතු කිරීම කැපිටල් V2 කියලා කියන්නේ IR2 එකතු කිරීම කැපිටල් V3 කියලා කියන්නේ IR3. අපිට මේ I කියන පදය සියල්ලටම පොදු හින්දා අපිට මේ I කියන පදය සමීකරණයෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් අපිට එනවා R සමානයි
R1 ධන R2 ධන R3. ඒ කියන්නේ අපට ප්‍රතිරෝධක කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම ඒ ප්‍රතිරෝධක කිහිපයේ වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකේ නැත්නම් සමක ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධයේ අගය හොයාගන්න පුළුවන් මේ එක් ප්‍රතිරෝධකවල අගයන් එකතු කරලා. උදාහරණයක් ගත්තොත් මෙතන ඕම් 1යි නම් මෙතන ඕම් 2යි නම් මෙතන ඕම් 2යි නම් අපිට මෙයාගේ සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන් ඕම් 1යි ඕම් 2යි ඕම් 2යි එකතු කරලා. එතකොට සමක ප්‍රතිරෝධය එනවා ඕම් 5ක්. මේක තමයි අපි කියන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක සැකසුම කියලා. ඊළඟට අපි කතා කරමු සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුමක් කියන්නේ මොකක්ද කියන එක. සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුමක් කියලා කියන්නේ මේ පරිපතේ මුළු ධාරාව මෙන්න මේ ප්‍රතිරෝධක අතර බෙදලා යන විදිහට සම්බන්ධ කරන ආකාරයට අපි කියනවා සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුමක් කියලා. මේ රූප සටහනේ තියෙන්නේ ඒ සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුමක්. මේ ප්‍රතිරෝධකයේ වල R1 R2 R3 කියන ප්‍රතිරෝධක තුන හරහා ගලන ධාරාව I1 I2 I3 කියලා හිතමු. ඒ වගේම තමයි මේ R1 R2 R3 කියන ප්‍රතිරෝධක තුන වෙනුවට මට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය තමයි කැපිටල් R කියලා හිතුවේ. මම ඕම්ගේ සමීකරණය වන V සමානයි IR කියන සමීකරණයෙන් I කියන පදේ උක්ත කරගන්නවා I සමානයි V බෙදීම R. මේ පරිපතයේ තියෙන විශේෂත්වය තමයි මේ R1 හරහා විභවාන්තරය V, R2 හරහා විභවාන්තරයක් V, R3 හරහා විභවාන්තරයක් V. එහෙනම් අපි මේ R1 කියන ප්‍රතිරෝධකයේ හරහා ගලන ධාරාව සඳහා සමීකරණයක් ලියගමු. ගලන ධාරාව සමානයි V බෙදීම R1. ඒ වගේම තමයි R2 ප්‍රතිරෝධකයේ හරහා ගලන ධාරාව සඳහා සමීකරණයක් ලියා ගන්න පුළුවන් අපට V බෙදීම R2 කියලා. ඒ වගේම R3 හරහා ගලන ධාරාව සඳහා සමීකරණයක් ලියන්න පුළුවන් V බෙදීම R3 කියලා. මෙයා අපි පළවෙනි සමීකරණය, මෙයා අපි දෙවෙනි සමීකරණය, මෙයා අපි තුන්වෙනි සමීකරණය කියලා හිතමු. දැන් මේ ප්‍රතිරෝධක තුන වෙනුවටම යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය ප්‍රතිරෝධය R නම් අපි R හරහා ගලන ධාරාවට අර විදිහටම සමීකරණයක් ලියා ගන්න පුළුවන්. මොකද්ද? කැපිටල් V බෙදීම කැපිටල් R කියලා. අපි දන්නවා මේ පරිපතයේ ගලන මුළු ධාරාව සමාන වෙනවා එක් ප්‍රතිරෝධක තුලින් ගලන ධාරාවට. ඒ කියන්නේ කැපිටල් I සමාන වෙනවා I1 ධන I2 ධන I3ට. මෙයාගේ I වෙනුවට අපිට ලිව්වා V බෙදීම කැපිටල් R සමානයි I1 වෙනුවට V බෙදීම R1 එකතු කිරීම, I2 වෙනුවට V බෙදීම R2 එකතු කිරීම, I3 වෙනුවට V බෙදීම R3. මේ සමීකරණේ V කියන පදය පොදු හින්දා අපිට මේ V කියන පදය කපා හරින්න පුළුවන්. එහෙනම් මට සමීකරණයක් එනවා 1ට R සමානයි 1ට R1 ධන 1ට R2 ධන 1ට R3. මෙන්න මේක තමයි සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක සමක ප්‍රතිරෝධය වෙන සමීකරණ. 1ට R සමානයි 1ට R1 1ට R2 1ට R3. උදාහරණයක් ගමු. R1 ඕම් 2යි R2 ඕම් 2යි R3 ඕම් 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 1ට R සමානයි 1ට 2 ධන 1ට 2 ධන 1ට 2 සමානයි 2 3. එහෙනම් R සමානයි 2 බෙදීම 3යි කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි ලේසි මේ ප්‍රකාශන. තවත් පාඩමකින් ඉක්මනින්ම හම්බෙමු. ස්තුතියි.